කවුරුම හරි ළඟ ඉන්න ඕනි කියලා හිතුන හැම මොහොතකම හුඟක් මිනිස්සු හිටියේ තනියම. ඇයි දන්නවද? මොකද ඒ හුඟක් මිනිස්සුන්ට තමන්ව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ළඟ හිටියේ නැති නිසා. ඉතින් සමහර අය කියනවා රිද්දන මිනිස්සුන්ට වඩා ඒ තනිකම තමයි ලස්සනම කියලා. ඔව් ඒක හරි. ආත්මාර්ථකාමී මිනිස්සුන්ට වඩා තනිකම හොඳයි තමයි. හැබැයි කොයිතරම් හොඳ වුණත් ඒ කියන තනිකම ඇතුලේ කියන තරම් ලස්සනක් නෑ කියලා දන්නේ තනි වුණ කෙනෙක්ම විතරයි. ඉතින් චූටි ගෑනු ළමයෝ ජීවිතේට තනියම මුහුණ දෙන්න ඕනෙත් නෑ නේද? කටහඬ ඇහුණත් හිත නිවෙන එකම එක කෙනෙක් අපේ ජීවිතේ හිටියට වරදකුත් නෑ නේද? තනිකම හොඳයි කියන උන් අතරේ මගේ විදිය වෙනස් වෙන්නේ එහෙමයි.